අද තවත් රස කෑමක් හදන්න යන්නේ. වෙනස් කෑමක්. මගේ පොඩි දෙන්නා ඉදෙන හරි කැමතියි මම වෙනස් කෑම જાති හදලා දෙනවා නම් එකම දේ වුණත් කමක් නෑ ඒගොල්ලන්ට ඕනේ වෙනසක්. ඉතින් ඒ විදිහට මම හදපු කෑමක් තමයි මේ සොසේජස් කරලක් අරගෙන මේ නම් තියෙන එක සොසේජස් කරලක් මම තුනට කැපුවා. මොකද අර ඒගොල්ලෝ ගොඩක් තියෙන කොටත් කැමතියිනේ. ඒ හින්දා එහෙම අරගෙන මේක මේ ද්‍රාවණය හදාගත්තා. පාන් පිටි ලුණු කුඩුයි වතුරයි. අරගෙන මේ වගේ මේ උකු ද්‍රාවණයක් තමයි මේ තියෙන්නේ. මේක ටිකක් උකුවට ගන්න ඕනේ. මොකද නැත්තම් බැදෙනකොට මේක හොඳට පිපිලා මේකට බේකින් පවුඩර් චුට්ටක් දාගන්න. මේ විදිහට කවරගෙන තෙල් තාච්චියකට මම ලිපේ තියලා තෙල් එක රත් කරගෙන තියෙන්නේ. ගැඹුරු තෙලේ මැදගන්න. මෙන්න මේ විදිහට තමයි අවසාන බදලා ඉවරනහම වෙන්නේ. මේ බලන්නකො. පුංචි බබාලා හරි ආසාවෙන් කෑම කන්න නැති වෙලාවට ඒගොල්ලන්ට කෑම ටික කවා ගන්න පොඩි උපක්‍රමයක් විදිහට තමයි මම මේක ඇත්තටම කරන්නේ. එහෙනම් ඔයාලත් හදලා බලන්න.